ඉෂර හසරංග තරගාංක අංක 8 විශාරද ජානක වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තටම යොමු වෙන්න කැමතියි. මට මෙහෙම හිතෙනවා. වැව්බැඳි රාජ්‍යයේ රජරට ගුවන් විදුලියත් අර ගුණදාස කපුගේ ශූරී ගුණදාස කපුගේ ශූරීන් පිළිබඳව කතා කරනකොට මම හිතනවා ඔබතුමන්ට ගායන ලෝකේ කිරුළ පරනින්නට රණින් සැරසෙන්නට මුල්ලත් පොත් ලැබුණු තැන් ඒවා. මේ වගේ ගායක ගායිකාවන් දවසක ජානක වික්‍රමසිංහයන්ුත් සිහිපත් කරන ගමන් කියයි. මේ ප්‍රවීණ විනිසුරු මණ්ඩල සිහිපත් කරන ගමන් කියයි. ඉතින් මේ සතුටත් එක්ක ඔබතුමන්ට කොහොමද දැනෙන්නේ මේ ගායනය? මම ඇත්තටම කපුගේ මහත්තයාට ආදරය කරන ගොඩාක් අය පුතේ ඔයාලා පොඩ්ඩක් තව නිශ්ශබ්ද වුණොත් හරි ෂෝ. මමත් දියුල්ගනේ අපේ සහෝදරයාත් වේරලියද්ද ක්‍රිෂාන්ත අපි ඔක්කොම මේ කර්කශක පොළොවේ පොළොන්නරුව අනුරාධපුරේ නුවර කලාවිය. ඔහු අපිව සොයාගෙන එන්නේ ඇත්තටම ගම් නියම් ගම් පුරා ඇවිදා අප දැන හැඳින අපට මග කියා දුන් මහා ඇදුරුදු ඔබය. අපේ දුක ගැන අසන අපිට වැඩියෙන් අඬන Tamanටම ආදරේ නොකළ මිනිසා ඔබය. ඒ තමයි කපුගේ. ඒක අපි එතනින් නවත්තමු. දරුවන්ගේ වැඩේ ඇත්තටම පුතේ අපි තුන්දෙනාම ඔයා ගැන ඉස්සලම් මට බය හිතුණා. මං දීපිකා මිස්ටර් කිව්වා කොල්ලා කියයිද දන්නේ සොර ටික කියයිද? ඇයි මෙච්චර බරපතල ගීතයක් ඔබ ගත්තේ? අභියෝග බාර ගන්න ඕන. නමුත් ලාවේ මේ වගේ අභියෝගයක් ගන්න එක හොඳයිද?
ඒ වගේම පුතා සින්දු කියනකොට මට මතක් වුණා මගේ ඔය ශරීරය ඔයාගේ වයසේදී ඔන්න ඔය ගානේ තමයි මං සින්දු කිව්වෙත්. ඉතින් ඒකත් මට මතක් වුණා. ඇතරම් මේ Thank you sir. ඉතින් මට කියන්න තියෙන්නේ පුතේ මේක ඔයාට නොතේරෙන මහා ශෘංගාරාත්මක පුදුමාකාර ගීතයක්. මේ ගීතයේ අරුත ඔබ කවදා හෝ ලොකු වෙච්ච දවසක දැනගනි. මට මේක කියන්න තියෙනවා ඔබේ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ වැනි හරි ශෘංගාරාත්මක පද රූසිරු කල්යාණියේ මා සැතපෙන්නම් ප්‍රියේ තුනු ශ්‍රීයෙන් විපුල් හොරැඳේ මනසානන්ද මන්දෝදරි. එත මම කියන්නේ පුතේ නෑ එයාට දෙරි සදාමගේ. එතකොට මම මේක පුතේ අපි ක්ලාසිකල්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගායකයෙක් ටිකක් ක්ලාසිකල් ගීතයක් කියන්නේ ටිකක් කල් ගිහිල්ලා. දැන් මම වුණත් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ ගීතයකට ආවේ. දැන් පුතා මේ චූටි කාලේ මේක තෝරගත්තා. එඩ්වඩ් ජයකොඩි සර් තමයි මේක ගායනා කරන්නේ. රෝහණ වීරසිංහ සර්ගේ තනුවක්. ඒ වගේම අජන්තා රණසිංහයන්ගේ මං හිතන්නේ මට ආනන්ද ඔව් සමාවෙන්. ඒ නිසා පුතේ ඔයා හොඳ ගීතයක් මේ ගීතය ආනන්ද පෙරේරා ඔව් ආනන්ද පෙරේරා. යතින් දැන් ඒ කියන්නේ එතුමන් වියෝ වෙලා ඉන්නේ. මම ඒකම මේ ක්ලාසිකල් කියන්නේ ශාස්ත්‍රීය පදනමක් සහිත වූ ගීතයක් ගත්තොත් මේක විශිෂ්ට තනුවක් ආනන්දය හදපු. ඉතින් කියන්න ජානක. ඇත්තටම පුතේ ඉතින් ඔයා හොඳට ගායනා කළා. පුතා තාම චූටි වැඩි. ඔය වොයිස් එක තව හැදෙනවා. තව ඉස්සරහට යනවා. හොඳ අනාගතයක් පුතාට තියෙනවා කියන එක අපිට අනිවාර්යයෙන්ම ඒක පෙන්වන්න කරනවා. පොඩි දෙයක් අහන්නද මේ පුතාගේ වයස කීයද? 12යි. මේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්නවද? නැහැ. මම කියන්නේ ඔයාට පුතේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න. ඒ කියන්නේ හොඳ ගුරුවරයෙක් ළඟ ඔයා ක්ලාසිකල් මියුසික් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඉන්දියානු රාගධාරී සංගීතය පැත්ත ඔයා ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කිරීම තුළ දැන් ඇත්තටම වැඩිපුර වෙනමම වොයිස් ට්‍රේනින් කියලා දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ එතෙන්දි කියන පල්ටාස් ඒ රාගාශ්‍රිත පල්ටාස් ගායනය ඔයා දිගින් දිගට ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් මගේ පුතේ ඔයාට සෑහෙන හොඳ දැනුමක් එක්ක සමහරට උසස් පෙළ සංගීත විෂය හදාරලා සමහරට ඉන්දියාවේ උසස් අධ්‍යාපනයක් කරගන්න පුළුවන් දරුවෙක්. ඒකට මහන්සි වෙන්න ඔන්න මම කියනවා මගේ පුතාට කියනවා වගේම. හරි? Thank you. ස්තුතියි. පුතේ දැන් අර කියද්දි පුතා තව ඕපන් කරන්න ඕන. මට පුතාව හදා ගන්න ඕන නිසා දැන් අතන පුතා කී එක පොඩ්ඩක් දෙන්න. කී එක පොඩ්ඩක්. ආකාශගං චන්ද්‍ර නෞකාවේ. අර ඒ වගේ පුතේ පොඩි මූර්ඛි කෑල්ලක්. අන්න ඒ වගේ ඒවා ටික හදාගෙන තොර පුතාට තව මේක බොහොම හොඳට ගයන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි. Thank you sir.